හරි ළමයි බලාගන්නකො මේ ගැටලු ආකාර දෙකේ තුන්වෙනි ගාන හරිද? අපි 1යි 2යි ප්‍රශ්න කතා කරුවා පන්තියේ. තුන්වෙනි ගානේ තියෙනවා මේ මම දත්ත ටික ලියාගත්තා හරි. තුන්වෙනි ගානේ තියෙනවා ශාලාවක බිමේ වර්ගඵලයෙන් 3න් 2ක් පන්ති කාමර සඳහා. අන්න. මේ ශාලාවක් තියෙනවා මෙහෙම හරිද? ඒ ශාලාවේ වර්ගඵලයෙන් හරිද මේ ශාලාවේ ප්‍රමාණයෙන් 3න් 2ක් පන්ති කාමරේ සඳහා ගන්න. පන්ති කාමරේ සඳහා කිය මෙන්න මේ ශාලාව කොටස් 3කට බෙදපුවාම ඒකෙන් 3න් 2ක් මොනවටද? පන්ති කාමර සඳහා හරි පන්ති කාමර සඳහා වෙන් කරලා කියන්න 3න් 2ක් සම්පූර්ණ ශාලාවේ 3න් 2ක් පන්ති කාමර සඳහා හරි නේද? ඔතන සම්පූර්ණ ශාලාව කීයද? 3න් 3 නැත්නම් 1යි. සම්පූර්ණ ශාලාව 1යි හරි. භාගයන්නේ හැම වෙලාවෙම මුළු ප්‍රමාණය 1යි භාගයක් කියන්නේ. භාගවල හරිද? එහෙනම් සම්පූර්ණ ශාලාව 1යි. නැත්නම් මේකෙන් ගත්තොත් 3න් 3යි. හරි නේද? ඊට පස්සේ කියනවා ඉතිරි බිමෙන් 3න් 2ක් කාර්යාලය සඳහා ගන්න. ඒ කියන්නේ මෙන්න 3න් 2ක් මේ පන්ති කාමරේට වෙන්නුනානේ. ඉතිරි වෙන්නේ මේ ටික නේද? ඔව්. ඉතිරි වෙන්නේ මේ ටිකනේ. එන්න ඒ ටිකෙන් මම මේ නිල් පාටට ගන්න. මෙන්න මේ කොටසෙන් ඒ කොටස 3න් 2කට බෙදපන්. මුළු කොටස නෙමෙයි. මෙන්න මේ ඉතිරි කොටස. අර ඉතිරි කොටසෙන්. ඒ කියන්නේ මෙන්න මේ කොටස. ඒක මම මෙහින් අඳ ගන්නම්. මෙන්න මේ කොටස. මෙන්න මේ කොටසින් හරිද? මෙන්න මේ කොටසින් 3න් 2ක්. 3න් 2ක්. ඒ කියන්නේ මෙන්න මේ කොටස. දැන් කියන්නේ මුළු ඉඩමෙන් නෙමෙයි. මෙන්න මේ පන්ති කාමරයට ගියාට පස්සේ ඉතිරි වෙන කොටසෙන්. ඉතිරි වෙන කොටසින් 3න් 2ක්. ඉතිරි වෙන කොටසින් 3න් 2ක් කියන්නේ මෙන්න මේ ප්‍රමාණය. තේරුණාද? ඉතිරි වෙන කොටසින් 3න් 2ක් මෙන්න මේ ප්‍රමාණය. හරි. ඉතිරි වෙන කොටසින් 3න් 2ක් මොනවටද? ඉතිරි වෙන කොටසින් 3න් 2ක් කාර්යාලය සඳහා වෙන් කරලා දිනවා. මෙන්න මේ ඉතිරි වෙච්ච කොටසින් පන්ති කාමරයෙන් ගියානේ කොටස ශාලාවට. ඊට පස්සේ ඉතිරි වෙච්ච කොටසින් ශාලාවෙන් කොටස පන්ති කාමරේ දින ඊට පස්සේ ඉතුරු වෙනානේ කොටස. ඒ ඉතිරි වෙච්ච කොටසින් ඒ කියන්නේ මේ කොටස ඒ කොටස කොටස් 3කට බෙදලා මේ ඒකෙන් දෙකක් තමයි කියන්නේ මොකද්ද? කාර්යාලය සඳහා වෙන් කරලා තියෙනවා. කාර්යාලය සඳහා වෙන් කරලා තියෙනවා. හරිද? මුළු ප්‍රමාණයෙන් නෙමෙයි දැන් තියෙන්නේ ඉතිරි වෙච්ච කොටස. කලින් ගැටළු ආකාරයකදී තිබි මුළු ප්‍රමාණයෙන්. හරිද? මේකේ තියෙන්නේ මේ ඉතිරි වෙච්ච කොටස් වලින් කොච්චරක්ද කියලා. තේරුණාද? අන්න හරි. ඔතන කාර්යාලය සඳහා වෙන් වෙච්ච කොටස පන්ති කාමරය සඳහා ශාලාවෙන් ගියානේ කොටස. ඊට පස්සේ ඉතිරි වෙනවනේ කොටසක්. එන්නේ ඉතිරි වෙච්ච කොටසින් 3න් 2ක්. ඒ ඉතිරි වෙච්ච කොටසින් 3න් 2ක් තමයි කාර්යාලය සඳහා. හරි. ඊට පස්සේ පුස්තකාලය සඳහා දීලා තියෙනවා මේකේ මේ ඡේදය බලන්න. පුස්තකාලය සඳහා මේ කියන්නේ දැන් පන්ති කාමරේ කාර්යාලයට ගියානේ ශාලාවෙන් කොටස්. තේරුණාද? ඊට පස්සේ තව කොටසක් ඉතිරි වෙනවලු. ඒක වර්ග මීටර් 200යි. ඒ කොටස මොකේද? ඒ කොටස යන්නේ මොකේද? පුස්තකාලයට. ඒ කොටසේ පුස්තකාලය හදලා තියෙනවා. තේරුණාද? හරි. පළවෙනි එක අහනවා ටෝමිලක් අංක 1 අහනවා කාර්යාලය සඳහා වෙන්වන්නේ මුළු වර්ගඵලයෙන් කවර භාගයක්ද කියලා අහනවා. කාර්යාලය සඳහා වෙන්වන්නේ මුළු වර්ගඵලයෙන් කවර භාගයක්ද කියලා අහනවා. හොඳට අහගන්න. බලන්න කාර්යාලය සඳහා වෙන්වන්නේ කොච්චරද? කාර්යාලය සඳහා වෙන්වන භාගය මේක මේ ලියන ඒවා ගැන ඔයාලා වැඩි හිතන්න එපා. ඔයාලට හිතන දේ ලියන්න. හදන එක හරියට හදන්න. හරිද? මෙන්න මේ ඔයාලා ලියන්නේ. ඒක ගැන වැඩි ફોකස් කරන්න එපා. මේ කොහොමද ලියන්න ඕනේ? එහෙම මේක ගැන වැඩි හිතන්න එපා. දැන් ඔයාලා හොයනවන එක. ඒ හොයන එක මේක මෙතන නිකන් ලියන්න පොඩියට විස්තර. මම ලියන කාර්යාලය සඳහා වෙන් කරන භාගය. භාගයක් නැහන්නේ. ඒ කියන්නේ මොකද්ද? ඉතිරියෙන් 3න් 2ක්. හරි. එහෙනම් මේක හොයන්න කලින් අපි හොයන්න ඉන්න ඕනේ මොකද්ද? පන්ති කාමරය සඳහා වෙන් වුණාට පස්සේ ශාලාවෙන් ඉතිරි වෙන කොටස. හරි නේද? ඒක කොහමද හොයන්නේ? නේ? පන්ති කාමරය සඳහා ඉඩ වෙන් වූ පසු
වෙන් වූ පසු හරිද වෙන් වූ පසු ඉතිරි වෙන ප්‍රමාණය ශාලාවේ ඉතිරි වෙන ප්‍රමාණය කොහොමද හොයන්න වෙන්නේ මුළු ශාලාවම කියන්නේ ළමයි කීයද 1යි භාගයක් විදිහට ගත්තාම 1යි ඒකෙන් පන්ති කාමරය සඳහා කොච්චරක් ගියාද 3න් 2 එක අඩු කිරීම 3න් 2 හරි පොදු හරය 3 ඒ කියන්නේ මෙතන 3න් 3යි අඩු කිරීම 3න් 2 එහෙනම් මුළු ප්‍රමාණයෙන් කොච්චරක් ඉතුරු 3 එකක් මේ ඉතිරි වෙච්ච ප්‍රමාණය 3න් 1 හරි නේද පන්ති කාමරයේ ඉඳ ඇරුණාම පස්සේ ඉතිරි වෙන්නේ 3න් 1යි මුළු ශාලාවේ හරිද එහෙනම් කාර්යාලය සඳහා වෙන්වුණු භාගය කියන්නේ මේවා මෙහෙම ලියලා හදන්න ඕනේ නැහැ හරි එකපාර ඔයාලට දාන්න පුළුවන් කාර්යාලය සඳහා වෙන්වුණු භාගය කියන්නේ මෙන්න මේ තියෙන ඉතිරියෙන් 3න් 2ක් කියලානේ දැන් ඉතිරිය කීයද මම ඒක මෙතන ලියන්නේ ආයෙත් ලියන්නම් ඉතිරියෙන් 3න් 2ක් හරි ඉතිරියෙන් 3න් 2ක් ඔයාලා දන්නවා ඉතිරිය කීයද පන්ති කාමරය සඳහා ගියපුවා 3න් 1යි ඉතිරි n ඉතිරියෙන් 3න් 2ක් මේ ඉතිරි වෙච්ච 3න් 1කින් 3න් 2ක් තමයි මොකේද දෙන්නේ කාර්යාලය සඳහා කීයද 3න් 1 ගුණ කිරීම 3න් 2 3 වරක් 3 9යි හරි හරයයි ගුණ වෙනවා ගුණ වෙද්දි 9යි ගුණ වෙනවා 9න් 2යි අන්න දැන් මේකේ ඇවිල්ලා තියෙන මේ 3න් 1 කියන්නේ මුළු ශාලාවෙන් කොච්චර කොටසක්ද කියන එකනේ එහෙනම් මෙන්න මේක ඒක මොකෙන් හරි ගුණ කරපුවාමත් අනිවාර්යෙන් මෙන්න උත්තරේ මුළු ශාලාවෙන් කොච්චරක්ද කියන එක තමයි තේරුණාද දැන් මේකේ කියන්නේ මුළු ශාලාව කොටස් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 9කට බෙදපුවාම ඒකෙන් දෙකක් තමයි මොනවද කාර්යාලය සඳහා වෙන්වන්නේ තේරුණාද ඒකෙන් දෙකක් තමයි කාර්යාලය සඳහා වෙන්වන්නේ හරි ඒක හරිනේ ඔතන කාර්යාලය සඳහා වෙන්වන භාගය 3න් 2යි හරි කාර්යාලය සඳහා ඒක මම මේ හරියට ලියා ගන්න ඕනේ වුණොත් පස්සේ කාර්යාලය සඳහා කාර්යාලයට වෙන්වන්නේ කොච්චරද 9න් 2ක් හරි ඒක හරි ඊට පස්සේ අහනවා පුස්තකාලය සඳහා වෙන් කර ඇති ප්‍රමාණය මේ දෙන මුළු ඊටමේ හරි පුස්තකාලය සඳහා වෙන් කර ඇති ප්‍රමාණය මුළු වර්ගඵලයෙන් කවර භාගයක්ද කියනවා පුස්තකාලය සඳහා හරි දැන් දන්නවා මුළු ශාලාවම එකයිනේ හරිද දැන් කොටසක තියෙනවා පන්ති කාමරය ඊට පස්සේ කොටසක තියෙනවා කාර්යාලය එන ඔය කාර්යාලයේ පන්ති කාමරයේ වර්ගඵලය එකතු කරලා ඒක අර මුළු වර්ගඵලයෙන් අඩු කරපුවාම එන ගාන නේද පුස්තකාලය සඳහා වෙච්ච භාගය වෙන්නේ ඔව් ඒකනේ හරි එහෙනම් පුස්තකාලය සඳහා වෙච්ච භාගය වෙන්නේ ඒකනේ හරි එහෙනම් පුස්තකාලය සඳහා රෝමිලක් අංක 2 හරි පුස්තකාලය සඳහා වෙන් වූ භාගය පුස්තකාලය සඳහා වෙන් වූ භාගය පුස්තකාලය සඳහා වෙන් වූ භාගය හොයන්නේ මුළු ප්‍රමාණය කියන හැම වෙලාවෙම මුළු ප්‍රමාණය ශාලාවේ ප්‍රමාණය 1යි හරි භාගයක් විදිහට ගත්තාම 1යි ඕකෙන් අඩු කරන්න ඕනේ කාර්යාලයටයි පන්ති කාමරයටයි ගිහිල්ලා තියෙන මුළු ප්‍රමාණය හරි ඉඩ ප්‍රමාණය කීයද පන්ති කාමරයට ගිහිල්ලා තියෙනවා 3න් 2ක් 3 කියන්නේ මේ මුළු ශාලාවම 3ට බෙදුවාම ඒකෙන් දෙකක් පන්ති කාමරයට හරි ඊට පස්සේ අපි හොයාගත්ත කාර්යාලය සඳහා මුළු ප්‍රමාණය මුළු ශාලාවම 9ට බෙදුවාම ඒකෙන් දෙකක් තමයි කාර්යාලයට යන්නේ එකතු කිරීම 9න් 2 මේ දෙන්න එකතු කරන්න පුළුවන් මොකද මේකේ තියෙන්නේ මුළු ඉඩම 3ෙන් බෙදලා මේකෙත් මේ තියෙන්නේ මුළු ඉඩම 9ට බෙදලා 2 මේක මුළු ඉඩම 3ට බෙදලා 2 තේරුණාද හරි එකයි අඩු කිරීම මෙතන දැන් ඔයාලට පුළුවන් කියලා දුන්නා හරය අසමානයිනේ පොදු හරයක් ගන්න පොදු හරය 9 3 වරක් 3 9යි දෙවරක් 3 6යි 9 වරක් 1 9යි දෙවරක් 1 2යි හරි එන්නේ 6 2 8යි 9න් 8 1 ඍණ 9න් 8
තේරුණාද? හරි. මෙයා 9යි. මේ දැන් 1 ඍණ 9න් 8නේ. මෙතන එනවා 9 පොදු හරේ 9. 9 බෙදීම 9 ඍණ 8 බෙදීම 9. හරි. උත්තරේ කීයද? 1 බෙදීම 9යි. අන්න. එහෙනම් පුස්තකාලය සඳහා වෙන් වූ භාගය කීයද? 9න් 1. 9න් 1 පුස්තකාලය සඳහා වෙන් වූ භාගය මම මෙතනින්ම ලියා ගන්නම්. කොච්චරද? 9න් 1යි. 9න් 1 කියන්නේ මුළු ඉඩමෙන් 9 එකක්. 9 1 කියන සමාන වෙන්නේ 200ට. හරි. වර්ග මීටර 200ට. හරි පුස්තකාලය සඳහා වෙන් වූ භාගයත් හෙව්වා. ඊට පස්සේ කියනවා ප්‍රෝමිලක අංග 3 ශාලාවේ බිමේ මුළු වර්ගඵලය සොයන්න. අන්න. ශාලාවේ බිමේ මුළු වර්ගඵලය. ලේසියිනේ ළමයි. මේ දත්තයක් තියෙන දැන් අපි හොයාගත්තා. 9න් 1 කියන්නේ කීයද? 200යි. ශාලාවේ මුළු වර්ගඵලය කියන්නේ මේ තියෙන මේ ශාලාව කොටස් 9කට බෙදපුවාම ඒකෙන් එකක් කියන්නේ 200යි. එහෙනම් මුළු ශාලාවම කියන්නේ 9න් 9. තේරුණාද? ඔව්. බලා ගන්නව නැත්නම් මුළු ශාලාවම කියන්නේ 1. කැමති විදිය. පුස්තකාලය සඳහා හරි මෙහෙමයි. දැන් 1න් 9 කියන්නේ කීයද? අපිට හොයාගන්න තියෙන එක නම් මේ පැත්තෙන් දාන්න. වර්ගඵලයන් හොයන්න. 1න් 9 කියන්නේ කීයද? වර්ග මීටර 200යි. මේ වර්ග මීටර වලින් මේ වර්ග මීටර 200යි. තේරුණාද? හරි. මුළු ශාලාවම කියන්නේ කීයද නම? 9න් 9නේ. එන 1න් 9 9න් 9 කරන්න මොකද කරන්න ඕන? මේකේ තියෙන මුළු ශාලාවම මේ මෙහෙම මේ මුළු ශාලාවම කොටස් 9කට වෙන 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි කොටස් 9කට බෙදෙනවා. ඒකෙන් එක කොටසක් තමයි වර්ග මීටර 200ක් කියන්නේ. තේරුණාද? එහෙනම් මේ මුළු ශාලාවම කියන්නේ 9න් 9යි නේද? ඔව් 9න් 9යිනේ මේ කොටස් ඔක්කොම මුළු ශාලාව කියන්නේ මේ කොටස් ඔක්කොම 9න් 9යි. නැත්නම් 1යි. එහෙනම් මේ 9න් 1 හරි මේ පැත්තේ මම 200 දාගත්තා. ඔන්න ඔය 9න් 1 9න් ගුණ කරපුවාම නේද 9 බෙදීම 9න්. එහෙනම් මේ පැත්ත 9න් ගුණ කරන්න ඕනේ. හරි. මේක එක කියලා ගන්නත් පුළුවන්. 9 බෙදීම 9න් ඔන්න 9න් 9 සමාන වෙනවා 200 ගුණ කිරීම 9. දෙවරක් 9 18යි. 1800යි වර්ග මීටර. වර්ග මීටර 1800යි මොකද්ද? 1800 ආවා. 1800යි. එම නිසා ශාලාවේ වර්ගඵලය කීයද? මේ මුළු ඉඩමේ වර්ගඵලය ශාලාවේ වර්ගඵලය. වර්ගඵලය එනවා කොච්චරද? වර්ගඵලය සමාන වෙනවා 1800යි. මොනවද? වර්ග මීටර. වර්ග මීටර 1800කට සමාන වෙනවා. තේරුණාද? හරි. ඊට පස්සේ කියනවා පන්ති කාමරය සඳහා කාර්යාලය සඳහා වෙන්වන බිම් ප්‍රමාණ වෙන වෙනම සොයන්න කියලා දෙනවා. ලේසි. හරිනේ. මේක මකනවා. එතකොට ශාලාවේ වර්ගඵලය කීයද එන්නේ? ඒකත් මම මෙහි ලියා ගන්නම්කෝ. මෙන්න මේ ශාලාවේ මුළු වර්ගඵලය කීයද එන්නේ? 1800යි. හරි. ශාලාවේ මුළු වර්ගඵලය 1800යි. දැන් බලා ගන්නකෝ. අහනවා රෝමිලක අංග 4 බලන්නකෝ. රෝමිලක අංග 4 අහනවා පන්ති කාමරය සඳහාත් කාර්යාලය සඳහාත් වෙන්වන බිම් ප්‍රමාණ වෙන වෙනම සොයන්න. පන්ති කාමරයේ කාර්යාලය සඳහා වෙන්වන මේ බිම් ප්‍රමාණ වෙන වෙනම හොයන්න. පන්ති කාමරය සඳහා කොහොමද හොයන්නේ? පන්ති කාමරය සඳහා වෙන්වන බිම් ප්‍රමාණය. හරි. පන්ති කාමරය සඳහා වෙන්වන බිම් ප්‍රමාණය හොයන්නේ. පන්ති කාමරය සඳහා වෙන්වන බිම් ප්‍රමාණය කීයද? මුළු ශාලාවේ 3න් 2. හරිනේ. මුළු ශාලාවේ කියන්නේ ශාලාවෙන් කීයද? ශාලාවෙන් 3න් 2යි නෙමෙයි. මුළු ශාලාව කියන්නේ 3යි. ඒකෙන් දෙකක් මොකේද? පන්ති කාමරය සඳහා. අන්න හරි. දැන් ඔයාලා දන්නවා ශාලාවේ වර්ගඵලය කීයද? 1800. යන්න 1800න් 3න් 2ක් තමයි මොකේද යන්නේ? පන්ති කාමරයට. කීයද? 1800 මේකෙන n අකුර අයින් කරලා 1800 ගුණ කිරීම 3න් 2. හරි. නේ 10 මේ 3ට 3 එකයි 18ට 3 ඒවා 6යි. 600 දෙකෙන් ගුණ කරපුවාම 1200යි. 1200යි මොනවද? වර්ග මීටර. එහෙනම් පන්ති කාමරය සඳහා වෙන් වෙච්ච ප්‍රමාණය කොච්චරද? වර්ග මීටර 1200යි. හරි. ඊට පස්සේ එනවා මොකද්ද?
පුස්තකාලය සඳහා වෙන් වෙච්ච ප්‍රමාණය. අහන්නේ මොකද්ද? පුස්තකාලය අපි දන්නවා. කාර්යාලය සඳහා. හරි. කාර්යාලය සඳහා වෙන් වෙච්ච බිම් ප්‍රමාණය. හරි. කාර්යාලය සඳහා. කාර්යාලය සඳහා. කාර්යාලය සඳහා. ඒක හොයන්නේ කොහොමද ළමයි? ඒකත් අර එහෙමයි. කාර්යාලය සඳහා බලන්න අපි හොයාගත්ත කාර්යාලය ප්‍රමාණය කීයද? 9.2යි. මුළු ප්‍රමාණය 9.2ක්. හරිනේ? ඒ කියන්නේ මුළු ශාලාවේ වර්ගඵලය ශාලාවෙන් කොච්චරද? 9.2ක්. මුළු ශාලාවේ වර්ගඵලය 9.2ක්. හරි නේද? මුළු ශාලාව 9ට බෙදපුවාම ඒකෙන් කොටස් දෙකක් තමයි කාර්යාලයේ තියෙන්නේ. හරි? මේව නැකුවා. ඒක ඕනේ නැහැනේ. මේ ශාලාවේ වර්ගඵලය අපි දන්නවා කීයද? 1800යි. 1800න් 9න් 2ක්. වෙන අකුර වෙනවනේ මත වෙන ගුණ කිරීම දාගන්න පුළුවන්. 1800 බෙදීම 9න් 2 කියන්නේ මේ 18යි 9යි කැපෙනවා. හරි? 18යි 9යි 9ට 1යි 18ට 2යි. 200 ඒවා දෙකක් කියන්නේ 400. හරි? වර්ග මීටර 400යි. අන්න හරි. කාර්යාලයට වර්ග මීටර 400යි. පන්තිකාමරයට වර්ග මීටර 1200යි. පුස්තකාලයට වර්ග මීටර 200යි. ඔය ඔක්කොම එකතු කීයද එන්න ඕනේ බලපුවම 1800 එන්න ඕනේ. බලන්න මෙතන 200යි 1200යි 1400යි 1400යි 400යි 1800යි. හරි. තුන්වෙනි ගාන ඉවරයි. ළමයි මේ ගැටළු ආකාර දෙකේ හතරවෙනි ගාන බලා ගන්නකො. මම දත්ත ටික දිව්වා ඡේදයේ තියෙන. බලා ගන්නකො තියෙනවා චාරිකාවක නිරත වූ අනිලට ඒ සඳහා වියදම් වූ සම්පූර්ණ මුදලින් 7න් 4ක් ආහාර සඳහා. ඔතන ආහාර සඳහා කොච්චරක් ගිහිල්ලා සම්පූර්ණ 7න් 4. හරි. ඒ කියන්නේ මුළු මුදල රුපියල් 7යි නම් ඒකෙන් රුපියල් 4ක් ගිහිල්ලා තියෙනවා යාට ආහාර සඳහා. හරිද? චාරිකාවට වැය වෙච්ච මුළු මුදල රුපියල් 7යි නම් ඒකෙන් රුපියල් 4ක මුදලක් ගිහිල්ලා තියෙනවා ආහාර සඳහා. හරිද? ඊට පස්සේ කියනවා ඉතිරියෙන් 3න් 2ක්. අන්න ඉතිරියෙන් 3න් 2ක් ගමන් වියදම් සඳහාලු. හරිද? ඉතිරි ප්‍රමාණය කීයලම? දැන් රුපියල් 7ක් තිබ්බා. ඒකෙන් රුපියල් 4ක් ආහාර සඳහා කියන්නේ ඉතිරි රුපියල් 3යිනේ. එහෙනම් ඉතිරියෙන් 3න් 2ක් කියන්නේ කීයද? ආහාර සඳහා මෙච්චරක් ගියපුවාම ඉතිරියෙන් කියන්නේ කීයද? මේ 7න් 3යි. ඉතිරි ප්‍රමාණය කීයද? 7න් 3යි. මෙතනින් මම ගන්න මේ එකක් දාගන්න ඉතිරි ප්‍රමාණය. ඉතිරි ප්‍රමාණය කොහමද භාගයක් විදිහට ගන්නෙ? මේ මුළු ප්‍රමාණයද සම්පූර්ණ මුදල එකයි කියලා ගන්න. භාගයක් කියන්නේ 7න් 4ක්. 7න් 4ක් ආහාර සඳහා ගිහිල්ලානේ. සම්පූර්ණ මුදලේ 7න් 4ක් ආහාර සඳහා ගිහිල්ලා. මුළු මුදල එකයි කියලා ගන්න. ඔතන කීයද මේ ඉතිරි ප්‍රමාණය? මෙයා 7න් 7යි. අඩු කිරීම 7න් 4. හරි. ඉතිරි ප්‍රමාණය කියන්නේ 7න් 3යි. එහෙනම් ඉතිරිය කියන්නේ 7න් 3න් 2ක් ගිහිල්ලා දෙනවා ගමන් ගාස්තු කරනවා. හරි. ඉතිරි ප්‍රමාණයෙන් ඊට පස්සේ අනෙකුත් වියදම් සඳහා ගිහිල්ලා තියෙනවා රුපියල් 800ක්. ඊට පස්සේ මේ දෙකටම වියදම් වුණාට පස්සේ තව මේ ඉතුරු ඒවා එක එක වියදම් මේ ට්‍රිප් එකක් නේ ගිහිල්ලා තියෙන්නේ. මේ එක එක වියදම් වලට ගිහිල්ලා යා. තේරුණාද? ඒ මුදල දීලා තියෙන එතන භාගයක් නෙමෙයි මුදල රුපියල් 800යි කියලා. හරිද? අහනවා මොකද්ද? අනිල් චාරිකාව වෙනුවෙන් අනිල්ට වියදම් වූ මුළු මුදල සොයන්න කියලා දෙනවා. අන්න අනිල්ට වියදම් වූ මුළු මුදල සොයන්න. ඔතකට අපිට මේ එක්කවත් ආහාර සඳහා අපිට මුදලක් දීලා නැහැ. ගමන් සඳහා මුදලක් දීලා නැහැ. ඒ වගේ භාග තියෙන්නේ. හරිද? අන්න දීලා තියෙන එකම දත්තේ තමයි අනෙකුත් වියදම් සඳහා. මේ දෙකට ගියාට පස්සේ ඉතුරු වෙන සල්ලි ටික ගම ආහාරයි ගමන් ගාස්තු වලටයි සල්ලි ගය වුණාට පස්සේ ඉතිරි වෙන මුදල් ටික ගිහිල්ලා තියෙන්නේ වෙන එක එක වියදම් සඳහා. ඒ ප්‍රමාණය දීලා දෙනවා රුපියල් 800යි කියලා. භාගයක් නෙමෙයි රුපියල් 800යි. හරිද? අන්න ඔතනින් තමයි ගානට ඇතුල් වෙන්න තියෙන්නේ. මෙන්න මේ අනිකුත් වියදම් සඳහා ගියපු භාගය අපි හොයා ගන්න ඕනේ මුලින්. තේරුණාද? අනිකුත් වියදම් සඳහා ගියපු භාගය කියන්නේ මුළු සල්ලි ප්‍රමාණයෙන් කොච්චර භාගයක් ගිහිල්ලාද කොච්චර ප්‍රමාණයක් ගිහිල්ලාද අනිකුත් වියදම් සඳහා. ඒක අපිට හොයාගන්න පුළුවන්. කොහොමද? මේ අගේ දීලා තියෙන තැනින් තමයි අපි ගානට එන්ට වෙන්න ඕනේ, ඇතුල් වෙන්න ඕනේ. හරිද? ඒ භාගයේ එන්නේ අනිකුත් වියදම් සඳහා ගිහිල්ලා තියෙන ප්‍රමාණය එන්නේ ආහාර සඳහායි ගමන් ගාස්තු සඳහායි ගියපු මුදලින්. ඒ කියන්නේ භාගයෙන්
සම්පූර්ණ මුදලේ මෙන්න මේ ආහාර සඳහායි ගමන් ගාස්තු සඳහායි ගියපු මුදල අඩු කරපුවාම එන ගාන නේද? ඔව්. එහෙනම් මේක මෙතන වෙමු අනිකුත් වියදම් සඳහා. මේකේ මුලින්ම ගමන් ගාස්තු සඳහා භාගය කොච්චරද? ගමන් ගාස්තු සඳහා වියදම් වූ භාගය. ඉතිරියෙන් 3න් 2ක්. ඉතිරි ප්‍රමාණය කීයද? මම කිව්වා මේ ආහාර සඳහා 7න් 4ක් ගියා නම් ඉතිරි ප්‍රමාණය 7න් 3යි. එහෙනම් 7න් 3න් කොච්චරද? 3න් 2ක්. ඒ ඉතිරි වෙච්ච 7න් 3න් 2ක් තමයි මොනවටද ගිහිල්ලා තියෙන්නේ? ගමන් ගාස්තු සඳහා. හරිද? 7න් 3 ගුණ කිරීම 3න් 2. අන්න මේ 3ට මේ 3 කැපෙනවා. ඔතකොට එනවා කොච්චරද? 7න් 2ක්. හරි. 7න් 2 කියන්නේ මොකද්ද? මේ සම්පූර්ණ යාළඟ තිබිච්ච මුදලේ 7කට බෙදුවොත් රුපියල් 7යි කියන රුපියල් 7ක් තිබ්බනම් ඒකෙන් රුපියල් 2ක් ගිහිල්ලා තියෙනවා මොනවටද? ගමන් ගාස්තු සඳහා. තේරුණාද? ගමන් ගාස්තු සඳහා 7න් 2ක් ගිහිල්ලා. මේ තියෙන්නේ සම්පූර්ණ මුදල. එයි මම සම්පූර්ණ මුදලින් කියන්නේ මෙන්න මෙයා දීලා තියෙන 7න් 3 කියන්නේ සම්පූර්ණ මුදලින් ඉතිරි වෙච්ච ප්‍රමාණයනේ. එහෙනම් ඒක මොකකින් හරි ගුණ කරපුවාම එන අගයත් අනිවාර්යෙන් වෙන්න ඕනේ මොකද? සම්පූර්ණ මුදලින් කොච්චරක්ද කියලා. තේරුණාද? හරි. එහෙනම් 7න් 2ක් තමයි ගමන් ගාස්තු සඳහා වියදම් වෙලා තියෙන භාගය. හරි. ඒක හරි. මම දැන් මේක හොයන්න පුළුවන් අපිට. අනිකුත් වියදම් සඳහා කොච්චරක් ගිහිල්ලාද කියලා. හරි. එම නිසා අනිකුත් වියදම් සඳහා මම මේක මෙතනින් ලියා ගන්න සමානයි කීයද? 1 1 7න් 2යි. හරි. අනිකුත් වියදම් සඳහා කොච්චරක් ගිහිල්ලාද කියලා කොහොමද? අනිකුත් වියදම් සඳහා කොච්චරක් ගිහිල්ලාද කියලා කොහොමද හොයන්නේ? අනිකුත් වියදම් සඳහා කොච්චරක් ගිහිල්ලාද කියලා. මුළු ප්‍රමාණය කීයද? භාගයක් විදියට ගත්තාම 1යි. එයාලා තියෙන මුළු සල්ලි ප්‍රමාණය 1යි. ඒකෙන් අඩු කරන්න ඕනේ ආහාර සඳහායි ගමන් ගාස්තු සඳහායි මේ වැය වෙච්ච මුදල් ටික. ආහාර සඳහා කීයද? 7න් 4යි. ගමන් ගාස්තු සඳහා කීයද? දැන් මේව 7න් 2යි. මුළු මුදලෙන් 7න් 2යි. මේ මෙතන ගමන් ගාස්තු සඳහා ඉතිරියෙන් 3න් 2 කියලා දාන්න බෑ. එතන තියෙන ඉතිරි ප්‍රමාණය මුළු ප්‍රමාණයෙන් නෙමෙයි. හරි. එහෙනම් බලන්න මේ 1 ඍණ මේ පොදු හරයක් තියෙනවා 7යි. ලවයන් දෙක එකතු කරන්න 6යි. 7න් 6යි. හරිද? එන 1න් 7න් 6ක් අඩු කරන්න ඕනේ. ඒ කියන්නේ 7 බෙදීම 7 ඍණ 7න් 6. උත්තරේ කීයද එන්නේ ළමයි? 7න් 1යි. අන්න. අනිකුත් වියදම් සඳහා කොච්චරක් ගිහිල්ලාද භාගේ? 7න් 1යි. තේරුණාද? එහෙනම් ළමයි. දැන් අපෙන් අහන්නේ මොකද්ද? චාරිකාව වෙනුවෙන් අනිල්ට වියදම් වූ මුළු මුදලනේ අහන්නේ. මුළු මුදල කියන්නේ මෙන්න මේ දැන් අපි දන්නවා 7න් 1 කියන්නේ ළමයි කීයද? රුපියල් 800යි. රුපියල් 800යි. තේරුණාද? අනිකුත් වියදම් සඳහා වෙච්ච මුදල නෑ. ඒ කියන්නේ 7න් 1යි. ඒ කියන්නේ රුපියල් 800යි. තේරුණාද? ඔතකට මුළු මුදල කොටස් 7කට බෙදලා ඒකේ එක කොටසක් තමයි 800 කියන්නේ. තේරුණාද? එහෙනම් මුළු මුදල කියන්නේ කීයද? 7න් 7 නේ. මුළු මුදල කියන්නේ 7න් 7. ඒ කියන්නේ 1යි. මුළු මුදල කියන්නේ 7න් 7. තේරුණාද? 7න් 1 කියන්නේ මුළු මුදල කොටස් 7කට බෙදුවාට පස්සේ ඒකේ එක කොටසක්. එහෙනම් මුළු මුදල කියන්නේ කොටස් 7මනේ. ඒ කියන්නේ 7න් 7යි. මේක 7න් ගුණ කිරුවාට පස්සේනේ මේ ආවේ. හරි. මේ එහෙනම් මේ පැත්තත් අනිවාර්යයෙන්ම 7න් ගුණ කරන්න ඕනේ. ඔතකට එනවා 800ව 7ක්. ඒ කියන්නේ 8 වරක් 7 කීයද? 56යි. 5600යි. අන්න. එහෙනම් මේ මෙයාලගේ තිබිච්ච මුළු මුදල කියන්නේ මේ චාරිකාව සඳහා වියදම් වෙච්ච මුළු මුදල කීයද? 5600යි. හරිනේ? 5600යි. හරි. එහෙනම් එම නිසා චාරිකාව සඳහා වියදම් වූ මුළු මුදල. චාරිකාව සඳහා වියදම් වූ මුළු මුදල. මුළු මුදලම ලියන්න ඕන අවසානයේ මුළු මුදල කීයද? රුපියල් 5600යි.
රුපියල් 5600යි. හරි. හරි ළමයි මේ පස්වෙනි ගාන. ඒක බලන්නකෝ. ඒකේ තියෙනවා මේ ළමෙක් සරෝජ කියලා ළමෙක් පොතක් කියවන එකක් ගැන තමයි තියෙන්නේ. පුස්තකාලයෙන් රැගෙන ආව පොතකින් පළමු දිනේ පොතකින් 3 එකක් කියවලු. හරි. ඒක තමයි මේ පළමු දිනේ කියවු ප්‍රමාණය මුළු පොතෙන් 3 එකයි. ඒ කියන්නේ පොතේ පිටු 3ක් තියෙනවා නම් එයා පිටු එකක් කියවලා පළවෙනි දවසේ. තේරුණාද? ඊට පස්සේ කියනවා පළවෙනි දෙවෙනි දිනේ ඇයට කියවෙන්න ලැබෙන ඉතිරි ප්‍රමාණයෙන් දෙයියන්. පළවෙනි දිනේ 3න් එකක් කියවුවානේ. ඒ ඊට පස්සේ ඊට ඉතිරි වෙනව කොච්චරද? දව 3න් දෙකක්. ඒක එකපාර දැන් ගන්න පුළුවන්. ඉතිරි වෙනවා 3න් දෙකක්. 3 එකක් කියවුවාට පස්සේ ඉතිරි වෙන ප්‍රමාණය 3න් දෙකයි. හරිද? ඉතිරියෙන් 3න් දෙකක්. තමයි ඉතිරිය කියන්නේ 3න් දෙකක් ඉතිරි. පළවෙනි දවසේ 3 එකක් කියවුවාට පස්සේ ඉතිරි වෙනවා 3න් දෙකක්. ඇයට කියවීමට ලැබුණ ඉතිරි ප්‍රමාණයෙන් භාගයක් පමණයි. අන්න. මෙන්න මේ ඉතිරියෙන් භාගයක් තමයි එයා දෙවෙනි දිනේ කියවලා තියෙන්නේ. තේරුණාද? ඔතන එයා දෙවෙනි දිනේ කියවපු ගාන කොහමද හොයන්නේ? මේ ඉතිරියෙන්. ඉතිරිය කියන්නේ පළවෙනි දවසේ 3න් එකක් කියවුවා. එහෙනම් මේ ඉතිරි වෙච්ච ප්‍රමාණය 3න් 2යි ඊට පස්සේ. ඒ කියන්නේ මෙහෙම මුළු ප්‍රමාණය 1යි. ඒකෙන් 3 එකක් අඩු කරනවා. ඔතන උත්තරෙන්නේ 3 බෙදීම 3 ඍණ 1 බෙදීම 3යි. ඒ කියන්නේ ඉතිරි වෙන කොච්චරද? 3න් 2ක්. හරි. එහෙනම් ඉතිරියෙන් භාගයක් කියන්නේ ඉතිරිය කියන්නේ 3න් 2යි යන්න. පළවෙනි දවසේ 3 එකක් කියවුවා. ඊට පස්සේ ඉතිරි වුණා 3න් 2ක්. ඒ 3න් 2කින් කොච්චරද? භාගයක්. තමයි දෙවෙනි දවසේ කියවන්නේ. තේරුණාද? ඕකේ නම ඊට පස්සේ 3න් 2 කියන කෙනා ඔයාලට ලියන්න පුළුවන් අන්‍යකුර ගුණ කිරීමක් දාලා 2න් 1 කියලා ලිව්වා. මේ දෙකට මේ දෙක කැපෙනවා. ඔතකට එනවා කොහොම කීයද? 3න් 1යි. අන්න හරි. එහෙනම් එයා දෙවෙනි දිනේ දැන් ඉන්නේ මේ සම්පූර්ණ ප්‍රමාණය. තේරුණාද? දෙවෙනි දිනේ එයා කොච්චරක් කියවලාද? පොතේ 3 එකක් කියවලා දෙවෙනි දිනේ. මුළු පොතෙන් 3 එකක් කියවලා දෙවෙනි දිනේ. හරිද? මෙතන මේ දෙකෙන් එකක් කියලා දැම්මේ මේ ඉතිරි වෙච්ච ප්‍රමාණයෙන් භාගයක් කියන එක. ඊට පස්සේ මේ 3න් 2 කියන්නේ මේ පොතේ මුළු ප්‍රමාණයෙන් මේ ඉතිරි වෙච්ච ප්‍රමාණය දීලා කියන්නේ දෙකක්. එයා මෙන්න මේ ඉතිරි වෙච්ච දෙවෙනි දවසේ කියවුවානේ භාගයක් ඉතිරි වෙච්ච ඒකෙන් ಗುಣ කෙරුවාට පස්සේ එන්නේ මෙන්න මෙතන මුළු ප්‍රමාණයනේ තියෙන්නේ. ඒ මුළු ප්‍රමාණයෙන් කොච්චරක්ද කියන එක. තේරුණාද? එහෙනම් දෙවෙනි දවසේ පොතෙන් කියවලා තියෙන්නේ මුළු පොතෙන් 3 එකක් කියවලා දෙවෙනි දවසේ. හරි? ඊට පස්සේ කියනවා අන්න ඔතන තමයි ගානට එන්න වෙන්න පුළුවන් තැන තුන්වෙනි දිනේ පිටු 75ක් කියවලා. නැවත තුන්වෙනි දිනේ ඉතිරිව තිබු අන්න. පළවෙනි දවසේ පිටු ගානක් කියවුවා. දෙවෙනි දවසේ තව පිටු ගානක් කියවුවා. ඒ පිටු ගාන කියවුවාට පස්සේ පොතේ තව පිටු ටිකක් ඉතුරු වෙලා ඒ ඉතුරු වෙච්ච පිටු ඔක්කොම එයා තුන්වෙනි දිනේ කියවලා. හරිද? තුන්වෙනි දිනේ කියවු පොත් ගාන 75යි. තුන්වෙනි දිනේ වෙද්දි පොත කියවලත් ඉවර කරලා. හරිද? ඇය එදින පොත අවසන් කළාය. පොතේ මුළු පිටු ගණන. පොතේ මුළු පිටු ගණන තමයි අහන්නේ. හරිද? මේවා බාගෙන තියෙන්නේ. ඒවා එක්කවත් මේ ගානට ඇතුල් වෙන්න බෑ. හරි? පිටු ගණන් යන්නේ. එහෙනම් මෙතනින් තමයි ඇතුල් වෙන්න තියෙන්නේ 75. මුලින්ම හොයන්න ඕනේ තුන්වෙනි දිනේ කියවු පොත් ප්‍රමාණය. තුන්වෙනි දිනේ කියවු පිටු ප්‍රමාණය භාගයක් ලෙස ගන්න ඕනේ. තේරුණාද? පිටු ප්‍රමාණයේ භාගය හොයන්න ඕනේ. ඒක හොයන්නේ මෙන්න මේ පළවෙනි දවසේ දෙවෙනි දවසේ කියවපු ප්‍රමාණය එකතු කරලා මුළු ප්‍රමාණයෙන් බෙදපුවාම එනව නේද? මේ තුන්වෙනි දිනේ කියවපු පිටු ප්‍රමාණය. ඔව්. එහෙනම් මේ මම ලියා ගන්නවා තුන්වෙනි දිනයේ කියවු පිටු ප්‍රමාණය තුන්වෙනි දිනේ කියවු පිටු ප්‍රමාණය. හරි? බලන්නකෝ තුන්වෙනි දිනේ කියවු පිටු ප්‍රමාණය තමයි හොයන්න යන්නේ භාගයක් විදියට ගන්න යන්නේ. තේරුණාද? 75 කියලා දන්න. ඒක භාගයක් විදියට අපි දන්නේ නැහැනේ. හරි. ඕනෙම එක මං කිව්ව සම්පූර්ණ පොත භාගයක් විදියට ලිව්වම එකයි. ඒකෙන් අඩු කරන්න ඕනේ පළමු දිනේ කියවු පොතේ ප්‍රමාණය. පළමු දිනේ කියවු පිටු ප්‍රමාණය කීයද? 3න් 1යි යන්නේ. සම්පූර්ණයෙන් 3 එකක් කියලා. හරි දෙවෙනි ඒකට ඊට ආපහු ඒ ප්‍රමාණය ඊට පස්සේ දෙවෙනි දිනේ කියවපු පොතේ ප්‍රමාණයක් තියෙනවනේ.
හරි ළමයි අහගන්නකෝ. කිව්වා තුන්වන දිනේ කියවපු පිටු ප්‍රමාණය ළමයි දැන් හොයාගන්න තියෙන එක භාගයක් විදියට. හරි. මුළු පොතේ පිටු ප්‍රමාණය 1යි කියලා ගත්තා. භාගයක් විදියට කියද්දි 1යි මුළු ප්‍රමාණය. ඊට පස්සේ පළවෙනි දිනේ යා කියලා 3 1. දෙවෙනි දිනේ අපි මෙතනින් හොයාගත්තා 3 1. දෙවෙනි දිනේත් එයා 3 1ක් කියවලා. හරිද? ඔතේකට ඉතිරි වෙච්ච පිටු ප්‍රමාණය කියන තුන්වෙනි දිනේ කියව ටිකනේ. මෙන්න මේ දෙකේ පළවෙනි දිනේ දෙවෙනි දිනේ කියව පිටු ප්‍රමාණය එකතුව පොතේ මුළු මේ පිටු ප්‍රමාණය අඩු කරපුවාම හරිනේ. එහෙනම් මේකේනවා 1 ඍණ මේ දෙක එකතු කරන්න මේ පොදු හරයක් තියෙන 3යි ලවයන් දෙක එකතු කරන 1 1 2යි. හරි. 3ෙන් 2යි මේ මෙයා මේ දෙන්නම මේ එක තියෙන්නේ පොදු හරයක් ගන්න. මෙයා කිය 3ෙන් 3 අඩු කිරීම මෙයා 3ෙන් 2. හරිද? අඩු කිරීම 3ෙන් 2. හරිද? මෙතන එනවා මේ පොදු හරය 3යි 3 අඩු කිරීම 2. ලවයන් දෙක සුළු කරනවා. 3 අඩු කිරීම 2 කියන්නේ උත්තරේ 1. හරිද? ඔතන තුන්වෙනි දිනේ කියවූ පිටු ප්‍රමාණය කීයද? භාගයක් විදිහට ගත්තාම 3ෙන් 1. හරි. දැන් අපි ඒක හොයාගත්තා. එහෙනම් තුන්වෙනි දිනේ කියවූ පිටු ප්‍රමාණය කීයද? ඒකත් 3 1. හරි. ඒක මම මැකුවා. අන්න දැන් දන්නවා. 3 1ක් කියන්නේ පිටු කොච්චරද? 75. මේ ඇවිල්ලා තියෙන්නේ මුළු ප්‍රමාණයෙන්. මුළු ප්‍රමාණයෙන් 3 1ක් තමයි තුන්වෙනි දිනේ කියවලා තියෙන්නේ. බලා ගන්නකො. පොතේ මුළු පිටු ගණන. හරිද? පොතේ මිලු පිටු ගණනනේ අහන්නේ. ඒක හොයන්නේ නේ 3ෙන් 1 සමානයි කීයද? 3ෙන් 1ක් වෙන්නේ පිටු 75. පොතේ මුළු පිටු ගණන කියන්නේ කොච්චරද? 3ෙන් 3යි. 3ෙන් 3යි නේද? පොතේ මිලු පිටු ගණන කියන්නේ 3ෙන් 3යි. එහෙනම් 3ෙන් 1 කියන කෙනා මුළු පිටු ගණන හොයන්න 3 ගුණ කරන්න ඕනේ. එහෙනම් 75ත් කීයෙන්ද ගුණ කරන්න ඕනේ? 3. 75ත් 3ෙන් ගුණ කරන්න ඕනේ. හරි. එහෙනම් මෙතන එනවා 3ෙන් 3 සමාන වෙනවා 75 ගුණ කිරීම 3. 75 ගුණ කිරීම 3 කියන්නේ ළමයි. 75 ගුණ කිරීම 3 කියන්නේ 75 ඒවල 150යි 225යි මේ. 75 ගුණ කිරීම 3. 5 වරක් 3 15න් 5 දැම්මා. එකක් ඉතුරුයි. 7 වරක් 3 21යි 21යි 1යි 22යි 225යි. හරිනේ. ඕක එකයි. එහෙනම් පොතේ මුළු පිටු ප්‍රමාණය කීයද? 225යි. එම නිසා පොතේ මුළු පිටු ප්‍රමාණය පොතේ මුළු පිටු ප්‍රමාණය කීයද? 225යි. පිටු 225යි. හරි නේද?